සුබ දවසක් වේවා සියලු දෙනාටම. අපේ නෑදෑ මල්ලි කෙනෙක් පතල් ලොට්ටයක් අරන් ආවා එයාගේ පතලෙන්. ඉතින් මේ ගල් ලොට් එක මං ගත්තේ පොඩි හේතුවක් ඇතුව. මේ ගල් ලොට් එක පොඩි ගල් ටිකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේ ගල් ටිකේ තිබි පාට දැක්කට පස්සේ මට මේ ගල් සෙට් එක ගන්න හිතුණා. මොකද මේ ගල් ලොට් එකේ අපි එදිරිදා සාමාන්‍ය පාවිච්චි වෙන ගල් වල පාට වර ගොඩාක් මෙතන ලොට් එකේ තියෙනවා. ආස හිතුණා ගන්න. ඉතින් අපි බලමුකෝ මුලින්ම මේ ගල් සෙට් එකේ මොන පාටක් තියෙන්නේ කියලා. මුලින්ම අපි ගමු පුෂ්පරාග කෑල්ලක් තියෙනවා. ඒ පුෂ්පරාග කෑල්ල තව කෑල්ලක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය කෑල්ල සාමාන්‍යයෙන් තිබ්බ හොඳ ලස්සන විවිධ යෙලෝ එකක්. පොඩි ගල් කෑල්ලක් වැඩ කරගත්තාම ලස්සනට දී. ඊට පස්සේ තියෙන ගල් කෑල්ල ඒක ජස්ට් යෙලෝ එක තමයි තියෙන්නේ. අනිත් එකෙත් ජස්ට් යෙලෝ එක තමයි තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු තව ගල් කෑලි ටිකක් තියෙනවා. පර්පල් එකට වගේ තියෙන පර්පල් ගල් කෑලි දෙකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා සාමාන්‍ය විවහාරේ නම් මේවට රතු කියලා තමයි කියන්නේ. ඇත්තටම මේකේ තියෙන්නේ හොට් පින්ක් නැත්තම් පින්ක් කලර් එක තමයි තියෙන්නේ මේකේ. ඊට පස්සේ මෙතන තියෙනවා තව ගල් කෑලි 3ක්. ඒ ගල් කෑලි 3ම එක පාටට වගේ තමයි තියෙන්නේ. ඒ ගල් කෑලි 3ම සාමාන්‍යයෙන් ෆැන්සි සපායා ඒ පැත්තට තමයි වැටෙන්නේ. වයලට් ෆැන්සි තමයි තියෙන්නේ ගල් කෑලි 3ම. සාමාන්‍යයෙන් කට් කරාට පස්සේ ලස්ටර් කරලා කැපුවොත් එම් හරිම ලස්සන ගල් ටිකක් තමයි මේ වගේ වැඩ වෙන්නේ. ඉතින් මේ ගල් කෑලි 3 පැත්තකින් තියලා අපි යමු ඊට පස්සේ ඒත් එක්කම වයලට් එකේ තියෙනවා තව ගල් කෑල්ලක්. වයලට් සෆාය වල එනවා ලැවෙන්ඩර් ලැවෙන්ඩර් කියන කලර් එක. ටිකක් මාකට් කලර් එකක්. ඒ ගල් කෑල්ල කැපුවට පස්සේ අර ලැවෙන්ඩර් කියන මලේ පාට තමයි තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් යුරෝප් වල ටිකක් ගොඩක් මාකට් තියෙන ගල් කෑල්ලක් ලැවෙන්ඩර් සෆාය කියන එක. ඊට පස්සේ බලමු ඔන්න දිනවා නිල් කෑලි දෙකක්. ඒ නිල් කෑලි දෙක ඇවිල්ලා එකක තිබ්බ ටිකක් ඔන්න දිනවා ලස්සන මල් පාටක්. හොඳ ලස්සන මල් පාට තියෙන ගල් කෑල්ලක්. මේක වැඩ කරාට පස්සේ හරිම ලස්සන ගලක් පොඩි ගලක් තමයි වැඩ වෙන්න තියෙන්නේ. ඊට පස්සේ බලමු මෙන්න මේ ගල් කෑල්ල. මේ ගල් කෑල්ලෙත් වාක්කුවට මල් පාට තියෙනවා. නමුත් මේකේ සිල්කි තියෙනවා. ඉතින් මේක පොඩ්ඩක් බලලා නූලට වැඩ කරනවා නූලට නැත්තම් ගෙවුඩ පුච්ච ගන්න තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ බලමු මේ ගල් කෑල්ල. මේ ගල් කෑල්ලත් ගෙවුඩ ගතියත් පිරිච්ච ගල් කෑල්ලක්. මේක සාමාන්‍ය ෆැසට් වලට වැඩ කරොත් එකපාරම සමහරක් වෙලාවට ඩිම් වෙන්න පුළුවන්. අපි ඒකත් පැත්තකින් තියලා බලමුකෝ. ඊට පස්සේ මෙන්න මේ ගල් කෑලි දෙක. මේ ගල් කෑලි දෙක එක ගල් කෑල්ලක් රොයල් බ්ලූ. අනිත් ගල් කෑල්ල කාකනිල්. මේ ගල් කෑලි දෙක අතර බැලු බැලමට රෆ් එකේ සාමාන්‍යයෙන් ඉතා කුඩා වෙනසක් වගේ තමයි පේන්න තියෙන්නේ. නමුත් එක ගල් කෑල්ලක කැපුවට පස්සේ සාමාන්‍යයෙන් ලස්සන රොයල් බ්ලූ එක එනවා. අනිත් ගල් කෑල්ල කාකනිලට තමයි යන්නේ. ඉතින් මේ ගල් කෑලි සෙට් එකම මට හම්බුණා. ඉතින් මේ ගල් කෑලි සෙට් එක මං යන්න නොදී මිලදී ගත්තේ මේ ගල් කෑලි ටිකේ ගන්න තියෙන පාට ගැන ගන්න තියෙන අයිඩියා එකත් එක්ක තමයි මම මේ ටික ගත්තේ. මොකද මේ වගේ කලවම් වෙච්ච ගල් ටිකක් හම්බෙච්ච ගැන මම ගොඩක් සතුටු වෙනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්. තව විස්තර සම්බන්ධව බොහොම ස්තුතියි. Main panas deh,